මතක තියාගන්න හැමෝටම බණ අහන්න පින නැහැ. සමහරු ආසයි එන්න බෑ. ආවත් සමහරුන්ට බණ අහන්න බෑ. මතක තියාගන්න. මිනිසුන්ට සමහර වෙලාවට ආවත් බරුවනේ සත්‍යයක් පුරුදු කරන්න. කවදා හරි ඔබ අමාරුවේ වැටිච්ච දවසක ඔබට විශාල ඉෂ්ට දේවතාවෙක්ව ඔබ දෙයක් කියන්නද? හිත හදා ගන්නත් බැරි නම්, හිත රිද්දව ගන්නත් බැරි නම් සමහර බැඳීම් වලින් අනිවාර්ය කිසිම ප්‍රශ්නයක් හැමදාම තියෙනවා. සමහර ප්‍රශ්න ආපු දවස්වල හිතුණා නේද කවද මේවා විසඳෙයිද දන්නේ නැහැ. කවද මට hina වෙලා ඉන්න ලැබෙයිද දන්නේ නැහැ. කවද මගේ මේ දුක අඩු වෙයිද දන්නේ නැහැ. පොඩි හාමුදුරුවනේ හදිසි වෙන්න කාරි නෑ. සෙමෙන් පිළිවෙලට වළඳින්න. එහෙමයි හාමුදුරුවනේ. හාමුදුරුවනේ මේ පළතුරුයි රස කැවිලි අපිට ගෙනියන්නද? මේ ලෝකයේ මිනිස්සු සල්ලි වලින් ගනුදෙනු කරන්න පටන් ගත්තේ කවදද කියලා. සමහර ඔබ දන්නවා ඇති ඉතිහාස පොතේ ලියලා ඇති ඕක 1000 මේ ගණන් වල කියලා. ඒක නෙමෙයි මේ ඇහුවේ. මොන ප්‍රශ්න ආවත් අතරින්ද හිතනවා, මැරෙන්න හිතනවා, දාලා යන්න හිතනවා. ඒ වෙලාවට පුළුවන් තරම් අල්ලගෙන ඉන්න. ඒ වෙලාව පුළුවන් තරම් ගත කරන්න. ඒ කාලේ පුළුවන් තරම් ඉස්සරහට ගත. දැන් අම්මලා තාත්තලා හිතන්නේ දරුවෝ අපිට ඕන විදිහට ඉන්න ඕන. මගේ නෝනා මට ඕන විදිහට ඉන්න ඕන මහත්තුරු හිතනවා. නෝන්ලා හිතනවා මගේ මහත්තයා මට ඕන විදිහට ඉන්න ඕන. මොකද විපාකාන්තරය කියලා කියන්නේ? මේ අහන්න. කවුරු හරි කෙනෙක් උපදින හිත මේ බලන්නකෝ. දැන් ඔන්න අපි පෙර ජීවිතෙන් මැරිලා මන් දිහා බලගන්න. පෙර ජීවිතෙන් මැරිලා මේ ජීවිතේ උපදිනවා. උපදිනකොට 16 වතාවක් ආනන්ද මට ආයුෂ කල්පයක් ඉන්න පුළුවන් කියලා දේශනා කරද්දී හිත මාරේ වහගෙන. බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අත්හැරියා. පොළොව කම්පා වුණා. ඔබ අහලා නැද්ද? එක ස්වාමීන් වහන්සේ නමක් ගෙදෙට්ට වඩිද්දී එක කෙල්ලෙක් කැවුම් ගෙඩියක් පූජා කළා. නැන්දම් ගොඩාක් පවුල් ප්‍රශ්න තමයි. ඔයා කලින් හොඳට හිටියත් දැන් එහෙම නැහැ. ඔයා කලින් මං ගැන හිව්වා දැන් එහෙම නැහැ. ඇයි ඔයාට මොකද උනේ? කිසිම දෙයකින් මානසික වෙන්න එපා. අටලෝ දහම කියන එකට මුණ දෙන්න. ප්‍රශ්න වෙයි. පවුලේ අයට බිඳුවට වැටෙන්න හිඟා කන මට්ටමට ප්‍රශ්න වෙයි. දැන් ඉන්න දරුවන්ට නම් අවුරුදු 12 13 වෙච්ච ගමන් මොක නැතත් කමක් නැහැ. කසාදයක් බැඳ ගත්තා නංනේ. වෙන මුකුත් ඕනේ නැහැ. මේ ගෙදර අම්මා තාත්තා ඕනෙත් නැහැ දැන් දරුවන්ට. ක්‍රිමියෙක් මේ බනට ගහන්න මෙතන නැවැත්තුවොත් සංසාරේ කුල ස්ත්‍රියක් රැකපු පිනකටමයි මෙතන නවත්තන්නේ. යසෝදරා උත්තමාගේ ඥාන භාවයේ වගේ එකක්. සංසාරේ